අලුත් වීඩියෝ එකක් කරන්න කියලා තමයි හදන්නේ. මේ වීඩියෝ එක කරන්නේ Toyota Prius 2012 කාර් එකක හෙඩ් ගෑස්කට් එක රිප්ලේස් කරන වීඩියෝ එකක්. ඉතින් මට තව කාර් එකක් අවශ්‍ය වුණා. මගේ පාවිච්චියට මේ කාර් එක ඉතින් ගොඩක් අඩුවට හම්බුණා. මේක $1400 $1400කට තමයි මට හම්බ වුණේ. ඉතින් මේක ඉන්ස්පෙක්ෂන් ෆේල් කරපු කාර් එකක්. මට ගරාජ් එකක තිබිලා තමයි හම්බුනේ. කස්ටමර් කෙනෙක් හදන්න දාලා මම හිතන්නේ වියදම වැඩි නිසා වෙන්න ඇති ඒගොල්ලෝ ඒ කස්ටමර් ගරාජ් එකටම ඒක දීලා. ඉතින් ඒ ගරාජ් එකෙන් දාලා තිබ්බ මාකට් ප්ලේස් එකට ඊට පස්සේ මම ඒගොල්ලොත් එක්ක කතා කරලා වාහනේ ගත්තා. වාහනේ 1600යි කියලා තමයි දාලා තිබ්බේ. ඊට පස්සේ මම කතා කරලා 1400කට ගත්තා. ඒ අරගෙන මම මේක වාහනේ ටෝ කරලා තමයි අරන් ආවේ. පදින්න පුළුවන්කමක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. අනිත් එක ඉන්ස්පෙක්ෂන් එක ෆේල් වෙලා හින්දා පාරට දාන්නත් බෑනේ වාහනේ. ඉතින් අරගෙන ආවේ ටෝ කරලා අරගෙන ඇවිල්ලා මම පටන් ගත්තා ගෑස්කට් එක දාන්න. ඒක ඉතින් ලෙඩ දෙක තුනක්ම තිබුණා ගෑස්කට් එකකට අමතරව. මොකද කූලන් ඒගොල්ලෝ මම ගෑස්කට් එක ගියා කියලා කියන්නේ කූලන් දානකොට කූලන් බෝතලේ කූලන්ට් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම එක වටයක් ගිහින් එනකොට කාර් එකේ මයිල්ස් දෙක තුනක් යනකොට කූලන්ට් ඔක්කොම නැති වෙනවා. ඉතින් ගෑස්කට් එකෙන් කූලන්ට් යනවා. ඒ වගේම ස්ටාර්ට් කරනකොටම එන්ජින් එක ෂේක් කරනවා, වෙවුලනවා නිකන් ඩග ඩග ගාලා සද්දයක් එක්ක. ඉතින් මම ඊට පස්සේ මම ස්කෑන් කරලත් බැලුවා. ස්කෑන් කරනකොටත් ෆෝල්ට් ගොඩාක් එනවා. අනිත් එක තමයි රැක් එකක් ගිහිල්ලා තිබුණේ. ස්ටියරින් රැක් එක. ඉතින් ස්ටියරින් රැක් එකත් මම රිප්ලේස් කරනවා. ඒකේ වීඩියෝ එක නම් මට දාගන්න බැරි වුණා. මොකද ඒක මේක මම පටන් ගත්තේ වින්ටර් එකේ. ඉතින් වින්ටර් එකේ කරනකොට සමහර වීඩියෝස් මට කරගන්න බැරි වුණා. ටිකක් හදිසියෙන් කළේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේක ටිකක් මම ෆාස්ට් වීඩියෝ එක දාන්නේ. මොකද මේ ටිකක් දිගයි වීඩියෝ එක. අන්තික ඔයගොල්ලන්ගේ Toyota Prius වාහන තියෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම මේ හදන එකේ මට කමෙන්ට් කරන්න. මම බලන්නම් ඒකට මම දන්න විදිහට උත්තර දෙන්න. එහෙනම් අපි වීඩියෝ එකට යන් කොහොමද වෙන්නේ කියලා බලමු. තව දෙයක් කියන්න ඕනේ පුළුවන් නම් වීඩියෝ එක බලන ගමන් subscribe කරගෙන යන්න මගේ channel එක. ඊට අමතරව like එකක් දාන්න. මුලින්ම මේකේ manifold එක ගලව ගන්න ඕනේ. inlet manifold එක. ඒක යන හතරකින් තියෙන්නේ. ඒක නම් එච්චර අමාරු නෑ Toyota Prius එකේ. මේ විදිහට ඊට පස්සේ මේ විදිහට මේ ප්ලාස්ටික් උඩ ෆ්ලෑෂ් කවර් එක ගලව ගන්න ඕනේ. ඊට පස්සේ වයිපර් සෙට් එක ගලව ගන්න ඕනේ. ඒක ගලන්න නැතුව මුකුත් කරන්න බෑ. එන්ජින් එකේ මේ ඉඩ මදි. ඉතින් මේක ලොකු දෙයක් නෑ. ක්ලිප් ටික පන්නලා එන පහයි එන හතරයි තියෙන්නේ වයිපර් සෙට් එකට, වයිපර් මෝටර් සීට් එකට. ඊට පස්සේ මේ යට තියෙන ওই පැනල් එක ගැලවුවට පස්සේ ලොකු ඉඩක් එනවා පිටිපස්සට ඇක්සස් කරන්න එන්ජින් එකේ. එහෙනම් අපි වීඩියෝ එක මේ විදිහට යන්න දෙමු. බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. ඉස්සෙල්ලා මම කිව්වා වගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Toyota Prius එකේ මට කමෙන්ට් කරන්න. මම දන්න දෙයක් නම් මම මේක ඔයගලන්ට කියන්නම් කොහොමද වෙන්නේ, මොකද්ද ප්‍රශ්නේ කියලා. මේකේ අමාරුම එකට තියෙන ඉතින් EGR එක තමයි උතන ගලව ගන්න. මොකද එක ඇණයක් තියෙනවා, ඒක ස්ටඩ් එකක්. ඒකට ස්පෙෂල් ටූල් එකක් ඕනි ගලවන්න. ඒක තමයි පොඩ්ඩක් වෙලා යන වැඩේ මේ උඩ ගලවන ඒවායි. එහෙනම් අපි බලමු වීඩියෝ එක දිගටම. මේ වැඩේට මට වියදම් වුණා ඩොලර් 350ක් 400ක් වගේ. මම මේක ගරාජ්‍යයකින් කළා නම් ගරාජ්‍යයකින් ගන්නවා ඩොලර් 1500 2500 වෙන්නත් පුළුවන්. මේ කාර් එකේ තිබ්බ ලෙඩවල හැටියට මේ කාර් එක ඇත්තටම ඩොලර් 3000ක්
ට වඩා යනවා රිපයා කරන්න මොකද රැක්කික රිපලේස් කරන්න වුණා ගෑස් කට් එක දාන්න වුණා ඊළඟට ඊජර් එක බ්ලොක් වෙලා තිබුණා ඒක කූල් ඒ කූල් මේ කූලරේමං ඔක්කොම හොඳට කලීන් කලා සාමාන්‍ය ගරාජි කර දමනම් ඊජර් එක ඔයම ගැලවී ඊජර් එක ඉජ කූලරේ ඉතිං ඔය ඊජර් කූලරේ හොඳටම් බ්ලොක් වෙලා මේ ඊජර් වෙච්චි කූලරයක් ගරාජලින් හදන්න ඒගොල්ලෝ එකට ටයිම් වේස් කරන්න ඒගොල්ලු කරන්නේ අලුත් එකක් රිපලේස් කල්ල දානවා දැමං ඔය උඩ වෑල් කව එක ගලෝල තියෙන්නේ ඊට පස්සේ ඔතනය රොක කෑම් සෙට් එකම ගලෝල ගණ්ඩෝනේ මෙතර මවන්් එක සිට්ලා තියෙන ම මවන්් එක තමා දැන් ගලවන්න අපි නම් බල මිස්සරට අනිතය තමයි ඊජර් කූල එක බ්ලොක්කුණට පස්සේ තමයි ටොයට ප්‍රියස්වල හෙඩ් ගෑස් කට් එක යන්නේ මොකද කූලරේ බ්ලොක්කුණාට පස්සේ මේ එන්ජින් එක ඕව හිට්ටනවා ඒක තමා මේක එක මේ ටොට පිස්වලට තියෙන කොමන් ලෙඩ තියෙන ටයිමින් මාක් එක මේ කෑම් මාක් දෙක ඊට පස්සේ තියෙන ක්‍රැන්ක් මාක් එක කොච්චර තදියද මේක ගලවන්න නෑ
අපි ගෙදර හිටියට ඒට ගියත් මොකුත් නැහැ. වෙන මොකුත් හරි. ඇවිල්ලා තියෙනවා. අදාළනේ තියෙන්නේ. දන්නේ මේකෙන් ගලන්න පුළුවන් නේ කියලා. ඒක වස්තු වෙනවා. ගන්න බෑ මම ස්ටඩ් එක තියෙනවා. ඕකේ. ඉස්සරහ නෙමෙයි. ඔය කරන්නේ. මේක මේ ඔලියෙන් කරට. Ganda. Oh.
යනවා අංශ කනුවට මේක මෙතන තියලා මේක ගන්න මෙතෙන්ට okay ඊට පස්සේ 45කට ආයි ගන්න ඕනේ මේ ගන්න ඕනේ නේද තාටි අතුරට දාන්න අතුරට දාලා තියෙනවා හරි මේ ගලපු PCB වැල් එක මේක කිසිම සද්දයක් ලාවට ඇහෙනවා හැබැයි මේක බ්ලොක් කියලා මේ පේනවනේ ඔක්කොම සවුත් වෙලා තියෙන්නේ මේ අලුත් එක මම ගෙනාවා මේ තියෙන අලුත් එක මේක ඔය පේනවනේ ඇතුලේ ස්ප්‍රින් එකයි බෝල් එකකුයි තියෙන්නේ ඒක හොඳට වැඩ කරනවා ඉතින් මේක වැඩි ගාණක් නැහැ ඩොලර් 10යි එන්ජින් එක හදලා ඉවරයි මම එන්ජින් එක ගෑස් කට් එක දානට අමතරව ටියුන් අප් එකකුත් කළා ඉතින් එන්ජින් එක හොඳ ස්මූත් ඇති කියලා හිතනවා දැන් ෆස්ට් ටයිම් මම දැන් මේ ස්ටාර්ට් කරන්න යන්නේ බලමු කොහොමද කියලා ස්ටාර්ට් වෙනවද
ස්ටාර්ට් වෙන්න ඕනේ බලමු. හරි කිසි ගැටලුවක් නැහැ එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. අපි ටෙස්ට් ඩ්‍රයිව් එකක් දුවලා බලමු එහෙනම්. ඔව් එන්ජින් එක ස්ටාර්ට් වුණා. මුලින්ම හයිබ්‍රිඩ් සිස්ටම් එක ඔන් වුණා. ඊට පස්සේ එන්ජින් එක ස්ටාර්ට් වුණා. එහෙනම් ටෙස්ට් ඩ්‍රයිව් එකක් යම් බලන්න. හරි යන්නේ ටෙස්ට් ඩ්‍රයිව් එකේ කිසිම ගැටලුවක් නැහැ. මං දුවලා බැලුවා මයිල්ස් 50කට වඩා කිසි ගැටලුවක් ආවේ නැහැ. එන්ජින් එක හොඳට ස්මූත් සෑහෙන ස්මූත් එකෙන් තියෙනවා. එහෙනම් මෙතන වීඩියෝ එක ඉවරයි. අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු.